ආයිබෝන් හැමෝටම අපි අද අදන්න යන බටර් කේක් එකක්. අපි බලමු කේක් එකට අවශ්‍ය බඩු ප්‍රමාණය. මෙතන තියෙනවා බටර් 250යි, සීනි 250යි, පාන් පිටි 250යි, බිත්තර 6ක් අරගෙන තියෙනවා. පොඩි බිත්තර හින්දා බිත්තර 5ක් ගත්තා මදි. ලොකු බිත්තරම් බිත්තර 5ක් ඇති, පොඩි බිත්තර නම් බිත්තර 6ක් ගන්න. අපි පිටි කිරි හරන් තිනවා. අපිට වැනිලත් ඕනේ. මම මේකට බේකින් පවුඩර් තේ හැඳි දෙකක් දාලා 3 පාරක් හලාගෙන තින්නේ. ඉතින් හලලා ගන්න. අපි බලමු දැන් අපි බටර් කේක් එක කොහොමද හදන්නේ කියලා. අපි ඉස්සර බටර් ටික හොඳට බීට් කර ගන්න ඕනේ. අපි ඊට පස්සේ සීනි ටික ටික අපි දාගමු. ටික එක වැඩි කරන්න එපා. අඩුවට දාලා කරන්න. දැන් අපි ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි කරගමු. අපි ඊට පස්සේ බිත්තර එකපාරටම දාන්න එපා. බිත්තරෙන් බිත්තරේ දාලා අපි බීට් කරමු. බිත්තර දාගන්න. අවසාන විතරේ දාගත්තා. ඊට පස්සේ අපි වැනිලා දාගමු. තේන්ද එක අමාරක් දාගන්න. ඊට පස්සේ අපි හදාගත්ත කිරි ටිකක් දාගමු. ඊට පස්සේ අපි පාන් පිටි එකපාර දාගන්න එපා. ටිකෙන් ටික දාගෙන අපි බීට් කරමු.
කොම් පිටේ දාගත්තා. හරි අපි දැන් බටර් එක හදාගෙන ඉවරයි. මම බටර් කේක් එක වල ඇත්තටම අපි හදන්න යන්නේ කප් කේක්. ඉතින් බටර් කේක් එකට හදන මිශ්‍රණයම තමයි කප් කේක් එකට දාගන්නේ. අපි කප් කේක් ටික අපි පුච්ච ගමු. අපි මේකට දාගමු. මම මෙතන කිලෝ එකක් හදලා තිනවා. කිලෝකින් අපිට කප් කේක් 24ක් හදා ගන්න පුළුවන්. වෙන්දක් අරගෙන දාගමු. පිරෙන්නම දාන්න එපා. කප් 12කට දාගත්තා. අපි දැන් මේක oven එකේ දාලා බේක් කරගමු. oven එකකින් oven එකට උෂ්ණත්වය වෙනස්. oven එකට දාන්න ඉස්සෙල්ලා විනාඩි 10ක් oven එක රත් කරගන්න. රත් කරගත්තාන් පස්සේ 180ට දාලා විනාඩි 20ක් අපි මේක බේක් කරගන්න අවශ්‍යයි. බේක් කරාන් පස්සේ බලමු මේක කොහොමද තියෙන්නේ කියලා. අපි දැන් මේක අපි oven එකට දාගමු. හොඳයි යාළුවනේ මේ දින අපි හදාගත්ත අපේ කප් කේක් ටික මම කිලෝ 2කින් 48ක් හදාගත්තා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මේ තියෙන හදපු ටික මේක දැන් oven එකෙන් ගත්තේ. ඉතින් ඔයගොල්ලන්ට අයිසිං කරන විදිය මම වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මගේ මේ වීඩියෝ එක නැරඹුවට බොහොම ස්තුතියි. කමෙන්ට් කරන්න, ලයික් කරන්න, මේක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න.